අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 A level paper එකේ MCQ ප්‍රශ්නාංක 19. ගුවන් යානා දෙකක ඍජු පත කාඩිසියානු ඛණ්ඩාංක පද්ධතියක් මත y සමානයි 3x ධන a හා y සමානයි 2x ධන b යන සමීකරණ වලින් දැක්වේ. එම පත එකේ 4 ලක්ෂයේදී ඡේදනය වේ. පිළිවෙලින් A සහ B හි අගයන් මොනවාද? මේ පත දෙක එකිනෙක ඡේදනය වෙනවලු. ඒ ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංක එකේ 4ලු. ප්‍රශ්නේ දීපු විදිහට මම දල සටහනක් යන්දහම මෙන්න මෙහෙම තමයි ලැබෙන්නේ. උදේ y සමානයි 3x ධන a කියන පතේ ওই විදිහට යනවා. y සමානයි 2x ධන b කියන පතේ ওই විදිහට යනවා. ඒ දෙන්නගේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක එකේ 4. එතකොට ඡේදන ලක්ෂයේදී x ගේ අගය 1යි y ගේ අගය 4යි. පුතේ මෙන්න මේ y සමානයි 3x ධන a. මෙන්න y සමානයි 3x ධන a කියන ත්‍රිතය ගත්තොත් එයාගේ මේම යද්දි මෙතනදී x ගේ අගයයි y ගේ අගයයි දන්නවා. එතනදී x ගේ අගයයි y ගේ අගයයි දන්න හින්දා අපිට එතන x ගේ අගයයි y ගේ අගයයි මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. එතකොට අන්න a කියන කෙනා හොයාගන්න. y ගේ අගය කීයද? 4යි. 3 ගුණ කිරීම x ගේ අගය 1යි. ධන a. එහෙනම් මෙන්න මෙතන 3 වරක් 1 3යි. එයා මේ පැත්තට අරන් ආවම ඍණ 3ක් වෙනවා. එහෙනම් අන්න 4 ඍණ 3. එහෙනම් a සමානයි 1යි කියලා ලැබෙනවා. පුතේ මෙන්න මේ y සමානයි 2x ධන b කියන ත්‍රිතයට අදාළ ප්‍රස්ථාරයේ මෙන්න මෙතනදී අපි y ගේ අගයයි x ගේ අගයයි දන්නවා. එහෙනම් එතනදී y ගේ අගයයි x ගේ අගයයි මෙතෙන්ට ආදේශ කරොත් අපිට b ගේ අගය හොයාගන්න පුළුවන්. එහෙනම් අන්න y සමානයි 2x ධන b එයාගේ y ට ආදේශ කරන්නේ 4 2 ගුණ කිරීම x ට ආදේශ කරන්නේ 1 ධන b. දෙවරක් 1 2යි. එයා මේ පැත්තට ආවම ඍණ 2ක් වෙනවා. b මේ පැත්තේ තනි වෙනවා. එහෙනම් 4ෙන් 2ක් ගියාම 2යි. එහෙනම් ඔන්න b සමානයි 2යි. අපිට ඔන්න ඔය විදිහට a සහ b හොයාගන්න පුළුවන්. ඒතර a ට 1යි b ට ලැබෙන අගය 2යි. පුතේ පිළිතුර තියෙනවා පළවෙනි වරණයේ.